Welcome back to my YouTube channel. ඔන්න යාළුවනේ ඉතින් ඔයාලත් එක්ක ගොඩ කාලෙකින් vlog එකක් share කරගන්න බැරි වුණ නිසා අද vlog එකක් share කරගන්නවා කියලා හිතුවා. ඉතින් අද ඇවිල්ලා විශේෂ දවසක් නේ 2025 අවසාන දවසේ. ඒ කියන්නේ දෙසැම්බර් 31. ඉතින් ඒක නිසා මම ඔයාලත් එක්ක vlog එකක් share කරගන්නවා කියලා හිතුවා. ඉතින් මුලින්ම කරේ මම මල් පහන් පූජා කරා ගණ දෙවියන්ට බුදුරජාණන් වහන්සේටයි. ඉතින් ඊට පස්සේ පොඩ්ඩක් එළියට ඇවිද්දා. අද නම් ඉතින් මීදුම ගතියකුත් තිබුණා. වීඩියෝ කරන එක පේන්නේ නැහැ. ඇත්තටම යාළුවනේ 2025 අවුරුද්දත් ඉක්මනටම ඉවරුණා. ඒක ඇත්තටම කියන්න බෑ දැනුම් නැති විදිහට ඉවරුණාද කොහෙද. හරි ඉතින් 2025 ඔයාලටත් අමතක නැවන මතක තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් හඳුන් කුරුදුම ඔය විදිහට අඳුරේ නිකම් යන විදිහ බලාගෙන ඉන්න එක හරිම ෂෝක් වැඩක්. බලන්න මේ විදිහට හඳුන් කුරුදුම යනකොට මාර්ම ලස්සනයි. ඉතින් කොහොම හරි ඔන්න ඉක්මනටම ඇඳත් අස් කරගත්තා. ඊට පස්සේ මම හිතුවා චුට්ටක් සින්දුවක් අහන්න ඕනි කියලා. ඊට පස්සේ ඉතින් JBL එකත් ඔය විදිහට ඔන් කරගෙන සින්දුවක් අහන්න ඕනි කියලා හිතුවා. එහෙනම් ඔයාලත් අහන්නකෝ සින්දුවක්. ඉතින් සින්දුවේ නම් වැඩිය රෙකෝඩ් කරේ නෑ මම. මොකද ඉක්මනට කොපිරයිට් වදින්න බලන නිසා. ඊට පස්සේ ඉතින් වොයිස් එකකුත් දාගෙන මුරුක්කුත් කකා අදාළුත් කතාවක් ටීවී එකේ පෙන්නනවනේ. විශාල ආදරේ තමයි කතාවේ නම. ඉතින් පළවෙනි පාරට බලන නිසා ඉතින් ඔන්න ඒකත් පොඩ්ඩක් විතර බැලුවා. එහෙනම් එන්නකෝ දැන් මගේ 2026 මම හදපු ජර්නල් බුක් එක බලන්න. ඉතින් මම ඔය විදිහට පේජස් ටික පළවෙනි පේජ් එක හදාගත්තේ හැරි පොටර් ටීම් එකට. ඊට පස්සේ නම් නෝමල් විදිහට එහෙම ටීම් එකක් නැතුව නෝමල් විදිහට හදාගෙන ගියා. ඔය විදිහට about me page එකක් ඊට පස්සේ goal ටික ලියන page එකක් ඒ විදිහට හදාගත්තා. ඊට පස්සේ travel ඒ විදිහට ලියන pages හදාගෙන ඊට පස්සේ January February විදිහට මේ අවුරුද්ද තියෙන 2026 අවුරුද්දේ මාස 12ම තියෙන විදිහට pages හදාගත්තා. තාම තව pages 4ක් විතර හදන්න තියෙනවා මාස ටික දාලා. ඉතින් මේ pages වල මම කරන්නේ මුළු මාසෙම ඇතුළත් වෙච්ච මගේ memories ටික color print විදිහට අරගෙන ලස්සනට ඔය මම පිටු දෙක වගේනේ තියලා තියෙන අන්නේ පිටු වල අලවන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඇත්තටම ජර්නල් බුක් එකක් හදාගන්න එක ගොඩක් වටිනවා. දැන් 2026 අවුරුද්ද අලුතෙන් ආරම්භ වෙන අවුරුද්ද හොඳට ගත කරන්න, කියන්නේ හොඳ ප්ලෑනින් විදිහට වැඩ කරන්න මේ විදිහට ජර්නල් බුක් එකක් හදාගන්න එක ගොඩක් හොඳයි. ඉතින් vlog එකේ වැඩි වීඩියෝස් අද මට ගන්න ඕනේ නැහැ. මම එකපාරටම අවසාන දවසක්, ඒ කියන්නේ මේ අවුරුද්දේ අවසාන දවස නිසා වීඩියෝ එක රෙකෝඩ් කරනවා කියලා හිතුච්ච නිසායි අද vlog එකක් රෙකෝඩ් කරලා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. එහෙනම් අදට ගිහින් එන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.